අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණය වුණා. අස්වැසුම හිමිකම් ලැබී තිබියදී ප්‍රතිලාභීන් 62498 දෙනෙකු මෙතෙක් සිය බැංකු ගිණුම් විවෘත කර නොමැති බව රජය පවසනවා. ඔබත් අස්වැසුම සඳහා තේරීපත් වී තිබියදී තවමත් මුදල් ලැබී නොමැති නම් මෙම වීඩියෝව අවසානයේ තෙක් නරඹන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ පළමු වටයේ තේරුණු 33513 දෙනෙකු සහ දෙවන වටයේ තේරුණු 28985ක් මෙලෙස බැංකු ගිණුම් විවෘත කර නොමැති බවයි. එම නිසා අදාළ මුදල් ඔවුන් වෙත බැර කිරීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ. ඔබත් මෙම ලැයිස්තුවේ සිටී නම් වහාම බැංකු ගිණුමක් විවෘත කර එහි තොරතුරු අදාළ අංශ වෙත ලබා දෙන ලෙස රජය දැනුම් දෙනවා. මේ වන විට මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව 16,57,621ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ 67531 දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පවත්වන බවත් එම පරීක්ෂණ අවසන් වූ සැනින් සුදුසුකම් ලබන සැමට හිග මුදල්ද සහිතව ප්‍රතිලාභ ලබා දෙන බව නියෝජ්‍ය ඇමතිවරයා තවදුරටත් සඳහන් කළා. එබැවින් ඔබ අස්වැසුම හිමිකම් ලැබුවෙක් නම් වහාම ඔබේ බැංකු ගිණුම පරීක්ෂා කර බලා එය සක්‍රීය මට්ටමේ පවතීදැයි තහවුරු කරගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න.